සුබ දවසක් ඔයාලා හැමෝටම. මං අද ඔයාලට අරගෙන එන්නේ අද විශේෂ දවසක වීඩියෝ එකක්. ඔන්න මං වෙනද වගේම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට පහන තියලා මගේ දවස පටන් ගත්තා. මම මේ විදියට පහන තියලා වැඩට යන්න පිටත් වුණා. අද මං උදේට කෑම කාලා ආවේ නැති නිසා මම මේ විදියට බර්ගර් එකක් අරගෙන මගේ උදේ කෑම එක ගත්තා. ඔන්න දැන් හවස් වෙලා මට අද ගෙදර යනකොට අරන් යන්න විශේෂ බඩු වගේක් තියෙන නිසා මම මේ විදිහට ඒ ටික ලිස්ට් එකකට ගත්තා. එතකොට මට යනකොට අනවශ්‍ය දේවල් ගන්නට ඕනෙම දේ විතරක් ගන්න ලේසියිනේ. ඔන්න ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා මේ විදිහට ගේ අතු ගාලා අස්බස් කරන්න ගත්තා. අද මං විශේෂ වැඩක් තියනවා කියලා කිව්වේ අද අපේ තාත්තගේ උපන්දිනේ. ඉතින් එයාට අද පාටියක් නෑ අපේ ගෙදර ඇත්තටම. මොකද අපේ මල්ලි කැම්පස් නිසා එයාලා පාටියකට කැමති වුණේ නැහැ. ඉතින් චෝටි කේක් එකක් ගෙනහල්ලා එයාව පොඩ්ඩක් සතුටු කරන්න පොඩියට අපේ උපන්දිනේ සැමරුවා. ඉතින් මම ටට්ටක් ගාලා මේ විදිහට ගෙවල් අස්පස් කරලා දාලා ඒකට ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. මම මේක වොයිස් කරන දවසේ හොඳටම වහින දවසක්. ඒ වගේම මටත් අද ටිකක් අසනීප දවසක්. ඉතින් ඒ නිසා ඇතිවන අපහසුතාවයට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඔන්න ගෑස් බස් කරලා ඉවරුණාට පස්සේ මට පොඩ්ඩක් බඩගිනි ආවා. ඉතින් උයන ගමන් කන්න මම මේ විදිහට කොත්තුමි නූඩ්ලස් එකක් හදාගත්තා. එතකොට මට පුළුවන් නේ ගෙදර වැඩ කරන ගමන් උයන ගමන් මේ විදිහට චුට්ට කන්න. ඔන්න ඉතින් ඔක්කොම වැඩ ඉවරුණාට පස්සේ දැන් අපි මේ තාත්තගේ බර්ත්ඩේ කේක් එක කපන්න තමයි හදන්නේ. මං කිව්වේ චූටි කේක් එකක් ගෙනාවේ. මොකද ලොකු කේක් ගෙනාලා ලොකුවට සමරනවා නම් මෙයාලා ඒකට එන්නෙත් නෑ. තාත්තා කැමතිත් නෑ මල්ලි නැති නිසා. ඉතින් මං කොහේ අපිට තේ බොන ගමන් කන්න මං කේක් එකක් අරන් ආවේ. අපි ඒක පොඩ්ඩක් ඉටිපන්දමක් ගහලා කේක් එක කපමු බර්ත්ඩේ එකට කියලා. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ අම්මා. ඉතින් අම්මගෙන් පස්සේ ඉතින් මමනේ පවුලේ වැඩිමලා. ඔන්න ඊට පස්සේ මගේ වාරේ විදියට මමත් කේක් කෑල්ලක් කෑවා. ඔන්න ඉතින් ඊළඟට මල්ලි නැති නිසා නංගිට chance එක හම්බුණා. අයත් මේ විදියට කේක් කෑවා. මෙයාටත් දෙන්න ඕනේ. ඉතින් කොබීටත් දුන්නා. ඔන්න දැන් ඉතින් අපි රෑ කෑම ගන්න තමයි හදන්නේ. ඉතින් වෙනද වගේම මම මේක කන ගමන් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි.